ගැස්ට්‍රයිටිස් කියලා කියන්නේ බොහෝ දෙනෙක් පීඩා විඳින රෝගී තත්ත්වයක්. ඉතින් මං අද මේ වීඩියෝ එක හරහා ඔයාලව දැනුවත් කරන්නේ ගැස්ට්‍රයිටිස් රෝගය පිළිබඳව සහ ගැස්ට්‍රයිටිස් තියෙන කෙනෙක් ගත යුතු ආහාර වර්ග මෙන්ම නොගත යුතු ආහාර වර්ග පිළිබඳව. ආමාශය ඇතුළත බිත්ති ශ්ලේෂ්මල පටලයකින් ආවරණය වී ආරක්ෂිතවයි පවතින්නේ. ඉතින් යම් යම් හේතූන් නිසා මෙම ශ්ලේෂ්මල පටලය දුර්වල වී ආමාශයේ අම්ල මගින් ඊට හානි සිදුවීමෙන් ඇතිවන දැවිල්ල තත්ත්වය තමයි ගැස්ට්‍රයිටිස් කියලා හඳුන්වනු ලබන්නේ. ගැස්ට්‍රයිටිස් ඇතිවීම සඳහා බලපාන හේතු බොහොමයක් තියෙනවා. ඒ අතර බැක්ටීරියා ආසාදන, වේදනානාශක පෙති නිතර භාවිතය, අධික ලෙස මද්‍යසාර භාවිතය, මත්පැන් පානය කිරීම, දැඩි ශාරීරික ආතතිය හා මානසික ආතතිය, පිටි සහිත ආහාර වැඩිපුර ලබා ගැනීම, අධික තෙල් සහිත ආහාර වැඩිපුර ලබා ගැනීම, සැර කුළුබඩු වර්ග යෙදූ ආහාර නිතර ලබා ගැනීම, මම මේ සඳහන් කරපු දේවල් වලට වඩා තව ගොඩක් හේතු තියෙනවා ගැස්ට්‍රයිටිස් ඇතිවීම සඳහා බලපාන. ගැස්ට්‍රයිටිස් රෝගයේ රෝග ලක්ෂණ පිළිබඳව අපි කතා කළොත් මේ රෝග ලක්ෂණ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. පොදු රෝග ලක්ෂණ ලෙස ගත්තහම උදරයේ ඉහළ කොටසින් එන දැවිල්ල සහ වේදනාව, බඩේ කැක්කුම, වමනය, කැරකැවිලි ස්වභාවය, නිතර බඩ පිරී ඇති බවක් දැනීම, බඩ පිපිලා වගේ දැනීම. ඉතින් මේවා තමයි ගැස්ට්‍රයිටිස් රෝගය සඳහා පොදු රෝග ලක්ෂණ විදිහට අපිට ගන්න පුළුවන්. ගැස්ට්‍රයිටිස් තියෙන කෙනෙක් අනිවාර්යයෙන්ම තමන්ගේ ආහාර රටාව වෙනස් කරගන්න ඕනි. මොකද අපි ලබා ගන්න ආහාර ගැස්ට්‍රයිටිස් රෝගයේ අඩුවීම සහ වැඩිවීම කෙරෙහි ඍජුවම බලපෑම් ඇති කරනවා. හරි, අපි දැන් බලමු ගැස්ට්‍රයිටිස් තියෙන කෙනෙකුට සුදුසු ආහාර වර්ග මොනවද කියලා. වතුර. අනිවාර්යයෙන්ම තමන්ගේ බර අනුව දවසකට අවශ්‍ය වතුර ප්‍රමාණය අනිවාර්යයෙන්ම කෙනෙක් බොන්න ඕනි. ඒ වගේම යෝගට්, නිවිති, අලිගැට පෙර, වට්ටක්කා, බණ්ඩක්කා, කැරට්, ඇපල්, පෙයාස්, සැමන් මාළු, චීයා ඇට, ඔලිව් ඔයිල්, පිපිඤ්ඤා, කොමඩු, සලාද කොළ, ගෝවා, කරවිල, ලුණුවිල, තම්පලා, ගොටුකොළ, ඉරමුසු, හාතවාරිය අල, කෝමාරිකා, පතෝල, වැටකොළු, සවුකැඳ, පොල්පලා, කොත්තමල්ලි, කොහිල, බ්‍රොකලි, දියබත්, පොල්කිරි කැඳ. අනිවාර්යයෙන්ම මතක තියාගන්න මෙම රෝගයේ රෝග ලක්ෂණ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා මෙන්ම සුදුසු ආහාරද පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා ඔයා යම් ආහාරයක් ගත් විට ගැස්ට්‍රයිටිස් රෝග ලක්ෂණ වැඩි වෙනවා වගේ ඔයාට දැනෙනවා නම් ඒ ආහාර වර්ගය ඔයාගේ කෑම වේලෙන් අයින් කරන්න. සුදුසු ආහාර වර්ග මෙන්ම ගැස්ට්‍රික් තියෙන කෙනෙක් නොගත යුතු ආහාර වර්ගද තියෙනවා. අපි දැන් බලමු මොනවද නොගත යුතු ආහාර වර්ග කියලා. කුළුබඩු අධික ලෙස යෙදූ ආහාර, තෙල් සහිත බැදපු ආහාර, තක්කාලි, විනාකිරි, කෝපි, තේ, අධික ලෙස ගන්නා වේදනානාශක, ගම්බිරිස්, දෙහි, දොඩම්, චොක්ලට්, ඇල්කොහොල්,
ඉතින් මම මේ සඳහන් කරපු දේවල් වලට අමතරව ඔයා දන්න දේවල් පහලින් කමෙන්ට් එකක් දාන්න. එහෙම කමෙන්ට් එකක් දාලා තිබුණාම ඒක මේ වීඩියෝ එක බලන කාට හරි වැදගත් වෙයි. ගැස්ට්‍රයිටිස් දීර්ඝකාලීනව පවතිනවා නම් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගන්න. මොකද ගැස්ට්‍රයිටිස් කියලා කියන්නේ සුළු කොට තකන්න පුළුවන් රෝගී තත්ත්වයක් නෙමෙයි. ඒ අතරම මෙවැනි ආහාර රටාවකට හුරුවීම තුළින් ගැස්ට්‍රයිටිස් රෝගයෙන් යම් සහනයක් ලබා ගන්න ඔයාට පුළුවන් වෙනවා. ඉතින් මං හිතනවා අද මගේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. මං ඔයාගෙන් ආදරෙන් ඉල්ලනවා මගේ channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එකත් click කරන්න. ආයෙත් දවසක ඔයාට වැදගත් වෙන මේ වගේ වීඩියෝ එකක් අරගෙන මම එන්නම්.